බයොලොජි ටොපික් වයිස් MCQ වැඩසටහනේ ටොපික් 9 එකේ MCQ ඩිස්කෂන් එකත් එක්ක තමයි අද ඔයාලා එකතු වෙන්නේ. ටොපික් 9 එක යටතේදී අපි ශක්තිය තිර කරන ක්‍රියාවලියක් විදියට ප්‍රභා සංශ්ලේෂණය සම්බන්ධව කතා කරනවා. එතකොට ප්‍රභා සංශ්ලේෂණය ආශ්‍රය කරගෙන MCQ 25ක් මෙතනදී අපි සාකච්ඡා කරනවා. මේ PDF එකත් ඔයාලා කරලා නැත්නම් පහළ description එක අපි links දාලා තියෙනවා. අපි ටෙලිග්‍රෑම් channel එක හරහා ඔයාලට පුළුවන් PDF එක download කරගන්න. අපි යමු 176 වෙනි ප්‍රශ්නයට. ප්‍රභා සංශ්ලේෂණය පිළිබඳ පහත කවර ප්‍රකාශය නිවැරදි වේද කියලා අහන්නේ. ප්‍රභා සංශ්ලේෂණය සම්බන්ධව නිවැරදි ප්‍රකාශය අහන්නේ. අපි කියවගෙන යමු. සියලු C4 ශාකවල පැහැදිලි විශේෂණය වූ සෛල වර්ග දෙකක් වන පත්‍ර මධ්‍ය සෛල සහ කලාප කොපු සෛල ඇත කියලා තියෙන්නේ. සියලු C4 ශාකවල පැහැදිලිව විශේෂණය වූ සෛල වර්ග දෙකක් වන පත්‍ර මධ්‍ය සෛල සහ කලාප කොපු සෛල තියෙනවා කියලා කියන්නේ. රිසෝස් එක බැලුවොත් මෙතන මේ සියලු C4 ශාකවල නෙමෙයි බොහෝ C4 ශාකවල කියලා තියෙන්නේ. එතකොට අපිට මේ ප්‍රකාශය නිවැරදි ප්‍රකාශයක් විදිහට ගන්න බෑ. දෙවෙනි පිළිතුර තියෙනවා C3 ශාකවල පත්‍ර මධ්‍ය සෛලවල C4 ශාකවල කලාප කොපු සෛල තුල රොබිස්කෝ එන්සයිමේ අධික CO2 සාන්ද්‍රණයක් යටතේ ක්‍රියාත්මක වේ කියලා. C3 ශාකවල පත්‍ර මධ්‍ය සෛලවල මෙතන ගොඩක් දෙනා වැරදි අවබෝධයකින් ඉන්න පොයින්ට් එකක්. මොකද මේ C3 ශාකවල C4 ශාකවල ඒ කියන්නේ ඕනෑම ශාකයක මේ කලාප කොපු සෛල සහ පත්‍ර මධ්‍ය සෛල තියෙන පුළුවන්. විශේෂයෙන්ම C3 ශාකවල C3 ශාකවල පත්‍ර මධ්‍ය සෛල තුල තමයි ප්‍රභා සංශ්ලේෂණය ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ. එතකොට ආලෝක ප්‍රතික්‍රියාව සහ කැල්වින් චක්‍රය කියන කොටස් දෙකම සිද්ධ වෙන්නේ පත්‍ර මධ්‍ය සෛල ආශ්‍රය කරගෙන. අපි 4 වෙනි පාඩමේදී කතා කරනවා පත්‍ර මධ්‍ය සෛල විදිහට අපි දක්වනවා ඉනි මුදුස්තර සහ සවිවර මුදුස්තර කියන සෛල. එතකොට ඒ සෛලවල ඒ සෛල තුලදී තමයි ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ. C3 ශාකවල පත්‍ර මධ්‍ය සෛලවල තමයි එතකොට ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම සිද්ධ වෙන්නේ. නමුත් C4 ශාකවලදී කලාප කොපු සෛලවලට අමතරව මේ පත්‍ර මධ්‍ය සෛලවලට අමතරව කලාප කොපු සෛලත් එකතු වෙලා තමයි ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය වෙන්නේ. එතෙන්දී අපි කියන්නේ කලාප කොපු සෛල සහ පත්‍ර මධ්‍ය සෛල එකතු වෙලා ප්‍රභා සංශ්ලේෂණය වෙනවා කියලා. විශේෂයෙන්ම කලාප කොපු සෛල ආශ්‍රිතව වෙන්නේ කැල්වින් චක්‍රය. පත්‍ර මධ්‍ය සෛල ආශ්‍රිතව බහුලව වෙන්නේ ආලෝක ප්‍රතික්‍රියාව. එතකොට අපි මේ ප්‍රශ්නය බැලුවොත් C3 ශාකවල පත්‍ර මධ්‍ය සෛලවල සහ C4 ශාකවල කලාප කොපු සෛල තුල රොබිස්කෝ එන්සයිමේ අධික CO2 සාන්ද්‍රණයක් යටතේ ක්‍රියා කරයි. C4 ශාකවල කලාප කොපු සෛල තුල කැල්වින් චක්‍රය සිද්ධ වෙනවා. එතකොට එතෙන්දී අපි කියනවා අධික CO2 සාන්ද්‍රණයක් යටතේදී රොබිස්කෝ එන්සයිම ක්‍රියා කරනවා කියලා. මුලින්ම ෆොස්ෆොයිනෝල් පයිරුවේට් මගින් CO2 තිර කිරීමෙන් පස්සේ තමයි කලාප කොපු සෛල තුලදී රුබිස්කෝ එන්සයිමය හරහා මේ CO2 ලබාගෙන කැල්වින් චක්‍රය සිද්ධ වෙන්නේ. නමුත් C3 ශාකවල C3 ශාකවලදී එහෙම අධික CO2 සාන්ද්‍රණයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද එතෙන්දී කාබොක්සිලේස් එන්සයිමයත් කාබොක්සිලේස් ප්‍රතික්‍රියාවත් වෙන්න පුළුවන්. ඔක්සිජනේස් ප්‍රතික්‍රියාවත් වෙන්න පුළුවන්. අර C4 ශාකවලට සාපේක්ෂව අධික CO2 සාන්ද්‍රණයක් C3 ශාකවල පත්‍ර මධ්‍ය සෛලවල සිද්ධ වෙන්නේ නැහැ. එතකොට C3 ශාකවලදී අධික CO2 සාන්ද්‍රණයක් ක්‍රියාත්මක වෙනවා කියන එක අපිට ගන්න බෑ. එතකොට ඒක නිසා දෙවෙනි ප්‍රකාශයත් වැරදි. C3 සහ C4 ශාකවල ප්‍රථම CO2 ප්‍රතිග්‍රාහකයා කාබන් 5 සංයෝගයකි. C3 ශාකවල ප්‍රථම CO2 ප්‍රතිග්‍රාහකයා වෙන්නේ රුබිස්කෝ. ඒක 5C සංයෝගයක්. ඒ වුණාට C4 ශාකවල ප්‍රථම CO2 ප්‍රතිග්‍රාහකයා වෙන්නේ
ෆොස්ෆොයිනෝල් පයිරුවේට්. ෆොස්ෆොයිනෝල් පයිරුවේට් කියන්නේ 5C සංයෝගයක් නෙමෙයි. 3C සංයෝගයක්. කාබන් 3ක සංයෝගයක්. එතකොට ඒ ප්‍රකාශයත් වැරදි. එතකොට C4 කියන එක තමයි වැරදි. C4 ශාකවල ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව සහ ඉන්පසුව සිදුවන ප්‍රභා ශ්වසනය සිදු නොවේ. රිසෝස් එකේ තියෙන්නේ සිදු නොවේ කියලා නෙමෙයි. ආත්ම වශයෙන් සිද්ධ වෙයි කියලා. එතකොට මේ වගේ ප්‍රකාශات අර දෙපැත්තටම අපිට හරි හෝ වැරදි කියලා ගන්න පුළුවන් වෙන ප්‍රකාශ. අපි මෙතෙන්දී අපිට කෙලිම කියන්න පුළුවන් C4 ශාකවල ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව සහ මේ ප්‍රභා ශ්වසනය සිදු නොවේ කියලා අපිට ඍජුවම කියන්න බෑ. රිසෝස් එකේ දක්වන්නේ අවම වේ කියලා. ඊටාත්ම සුළු වශයෙන් වෙන්න පුළුවන්. එතකොට අපිට මේ ප්‍රකාශය වැරදි කියලා ගන්න වෙනවා. C3 මෙන්ම C4 ශාකවල පත්‍ර මධ්‍ය සෛලවල NADP+ NADPH බවට ඔක්සිහරණය NADP+ රිඩක්ටේස් එන්සයිමය මගින් උත්ප්‍රේරණය කරයි. C3 ශාකවල කොහොමත් ආලෝක ප්‍රතික්‍රියාව සහ කැල්වින් චක්‍රය දෙකම වෙන්නේ පත්‍ර මධ්‍ය සෛලවලනේ. එතකොට කොහොමත් NADP+ NADPH බවට ඔක්සිහරණය වෙන්නේ පත්‍ර මධ්‍ය සෛලවල. එතකොට C4 ශාකවල අපි කිව්ව ආලෝක ප්‍රතික්‍රියාව වෙන්නේ පත්‍ර මධ්‍ය සෛලවල කියලා. එතකොට එතෙන්දිත් NADP+ NADPH බවට ඔක්සිහරණය වෙන්නේ පත්‍ර මධ්‍ය සෛලවල. එතකොට NADP+ NADPH බවට ඔක්සිහරණය වෙන හැම අවස්ථාවකදීම NADP+ රිඩක්ටේස් එන්සයිම මගින් තමයි ඒ ක්‍රියාවලිය උත්ප්‍රේරණය කරන්නේ. එතකොට මේ ප්‍රකාශය අපිට නිවැරදි ප්‍රකාශයක් විදිහට ගන්න පුළුවන්. ප්‍රශ්න අංක 176 නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුර අංක 5. 177 වෙනි ප්‍රශ්නය ප්‍රභා සංශ්ලේෂණයේ CO2 තිර කිරීමේදී. එතකොට ප්‍රභා සංශ්ලේෂණයේදී කැල්වින් චක්‍රයේදී තමයි අපිට මේ කාබන් ඩයොක්සයිඩ් තිර කිරීම කියන එක කතා කරන්නේ. කැල්වින් චක්‍රයේ පියවර 3යි. එකක් කාබොක්සිල්කරණය නැත්නම් CO2 තිර කිරීම. ඊට පස්සේ ඔක්සිහරණය අන්තිමට කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රාහකයා පුනර්ජනනය කියලා. එතකොට මේකෙදී අහන්නේ කාබොක්සිල්කරණය නැත්නම් CO2 තිර කිරීම සම්බන්ධව නිවැරදි ප්‍රකාශය මොකක්ද කියලා. ආලෝක ප්‍රතික්‍රියාවේදී නිපද වූ NADPH ඔක්සිහාරක බලය සපයයි. ආලෝක ප්‍රතික්‍රියාවේදී නිපද වෙච්ච NADPH භාවිතා වෙන්නේ CO2 තිර කිරීමේදී නෙමෙයි ඔක්සිහරණය කියන පියවරේදී. එතකොට ඒ ප්‍රකාශය අපිට ගන්න බෑ. සමහර ශාකවල පත්‍ර මධ්‍ය සෛල සහ කලාප කොපු සෛල තුල සිදුවේ. අපි C3 ශාකවල ගත්තාම C3 ශාකවල පත්‍ර මධ්‍ය සෛලවල තමයි ආලෝක ප්‍රතික්‍රියාව සහ කැල්වින් චක්‍රය කියන ක්‍රියාවලිය දෙකම වෙන්නේ. එතකොට C3 ශාක සම්බන්ධව ගත්තොත් පත්‍ර මධ්‍ය සෛලවල CO2 තිර කිරීම සිද්ධ වෙනවා. එතකොට C4 ශාකවල අපි කිව්වා කලාප කොපු සෛල තුල තමයි කැල්වින් චක්‍රය වෙන්නේ. එතකොට කැල්වින් චක්‍රයේ පියවරක් තමයි මේ CO2 තිර කිරීම කියන්නේ. එතකොට C4 ශාකවල කලාප කොපු සෛලවලත් මේ ක්‍රියාවලිය වෙනවා. එතකොට සමහර ශාකවල පත්‍ර මධ්‍ය සෛල සහ කලාප කොපු සෛලවල තුල සිදුවේ කියන එක අපිට නිවැරදි ප්‍රකාශයක් විදිහට ගන්න පුළුවන්. අපි අනිත් ඒවාත් බලමු. 3PGA කාබෝහයිඩ්‍රේට් වල පූර්වක අණුව වේ. 3PGA නෙමෙයි G3P තමයි පූර්වක අණුව වෙන්නේ. එතකොට ඒකත් වැරදි. රොබිස්කෝ එන්සයිමය PEP කාබොක්සිලේස් එන්සයිමයට වඩා කාර්යක්ෂම වේ. ඒක කොහොමත් වැරදි. එක් කැල්වින් චක්‍රයකදී ග්ලූකෝස් අණුවක් නිපද වේ. අපි ඒකත් වැරදි විදිහට තමයි ගන්න වෙන්නේ. අපි කියන්නේ එක G3P අණුවක් ශුද්ධ සංශ්ලේෂණයට කැල්වින් චක්‍රයේ තෙවරක් වෙන්න ඕන කියලා. එතකොට මේ පිළිතුරත් වැරදි. ප්‍රශ්න අංක 177 නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුර අංක 2. ප්‍රශ්න අංක 178 ප්‍රභා ශ්වසනය පිළිබඳ සත්‍ය වගන්තිය තෝරන්න තියෙන්නේ. ප්‍රභා ශ්වසනය සම්බන්ධව
ROBP ඔක්සිජනේස් ක්‍රියාවේදී ROBP ප්‍රතික්‍රියා කරනුයේ CO2 සමගින්. එතකොට මේකෙදි කියන්නේ රිබියලෝස් බිස්ෆොස්ෆේට් ඔක්සිජනේස් ප්‍රතික්‍රියාවේදී ප්‍රතික්‍රියා කරන්නේ CO2 සමගින් කියලා. ඔක්සිජනේස් ප්‍රතික්‍රියාවේදී ක්‍රියා කරන්නේ CO2 සමගින් නෙමෙයි. ඔක්සිජන් සමගින්. එතකොට ඒ ප්‍රකාශය කොහොමත් වැරදි. ඵලයන් ලෙස 3PGA අණුවක් සහ කාබන් 3ක් සහිත අණුවක් සෑදේ. කාබන් 3ක් සහිත නෙමෙයි. කාබන් 2ක් සහිත අණුවක් තමයි තව හැදෙන්නේ. අපි ඒකට කියන්නේ 2 ෆොස්ෆෝග්ලයිකොලේට් අණුවක් කියලා. ඒකට ඒ ප්‍රකාශයත් වැරදි. ශාකයේ නිපදවන 3PGA ප්‍රමාණය 50%කින් අඩු වන අතර ශුද්ධ CO2 හානියක් සිද්ධ වේ. 3PGA ප්‍රමාණය 50%කින් අඩු වෙනවා. හරි. සහ ශුද්ධ කාබන් ඩයොක්සයිඩ් හානියක් වෙනවා. එතකොට ඒක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. හතරවෙනි ප්‍රකාශයේ තියෙන්නේ ප්‍රභා ශ්වසනය සඳහා හරිත ලව මයිටොකොන්ඩ්‍රියා සහ ග්ලයොක්සිසෝම වැදගත් වේ කියලා. ග්ලයොක්සිසෝම නෙමෙයි පෙරොක්සිසෝම. එතකොට ඒකත් වැරදි. C3 ශාකවල මෙන්ම C4 ශාකවල සිදුවේ. අර මේකත් අර කලින් කතා කරපු වගේ එකක්. අපි ප්‍රධානවම C3 ශාකවල මේක වෙනවා කියලා ගන්නවා. නමුත් C4 ශාකවල අපි මේක සිද්ධ වීම තාමත් අවම මට්ටමක වෙනවා කියලා තමයි ගන්නෙ. ඒ කියන්නේ නොවන තරම්ම වගේ. එතකොට අපිට මෙතෙන්දී දැන් කියන්නේ C3 ශාකවල වෙනම C4 ශාකවල සිදුවේ කියලා. ඍජුව C4 ශාකවල සිදු වෙනවා කියලා ප්‍රකාශ දුන්නොත් අපිට ගන්න වෙන්නේ ඒක වැරදි කියලා. ඉතා සුළු වශයෙන් නිපදවීමක් වෙනවා. අපි පළවෙනි කලින් මුල්ම MCQ එකේ සාකච්ඡා කරා වගේ ඒ වගේ අවස්ථාවලදී අපිට ඒක නිවැරදි පිළිතුරක් විදිහට ගන්න වෙනවා. ඒ වුණාට මෙතෙන්දී අපිට මේක වැරදි පිළිතුරක් විදිහට තමයි ගන්න වෙන්නේ. C3 ශාකවල වෙනුව C4 ශාකවල සිදුවේ කිව්වහම C4 ශාකවල ඉතාමත් සුළු වශයෙන් වෙනවා. ඒ වුණාට අපිට මේක C3 ශාකත් එක්ක බැලුවහම නොවන තරම්ම වගේ නිසා මේ ප්‍රකාශයත් අපිට වැරදි ප්‍රකාශයක් විදිහට තමයි ගන්න වෙන්නේ. කොහොම වුණත් අපිට 100%ක් නිවැරදි ප්‍රකාශයක් තියෙනවා. ඒක නිසා අපිට පිළිතුර විදිහට ගන්න වෙන්නේ පිළිතුර අංක 3. ප්‍රශ්න 179. සාමාන්‍ය තත්ත්ව යටතේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සඳහා ප්‍රධාන සීමාකාරී සාධකය වන්නේ. රිසෝස් එකේ පැහැදිලිවම දක්වනවා ප්‍රධාන සීමාකාරී සාධක වෙන්නේ CO2 සාන්ද්‍රකය. ප්‍රශ්න 179. නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුර අංක 2. 180 වෙනි ප්‍රශ්නය. C4 ශාක පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතරින් නිවැරදි වන්නේ කුමක්ද කියලා අහන්නේ. නිවැරදි ප්‍රකාශය අහන්නේ. ඉහළ උෂ්ණත්වය වියලි බව සහ අධික ආලෝක තීව්‍රතා යටතේදී ප්‍රභා ශ්වසනය නම් ක්‍රියාවලිය සිදුවේ. අර මෙතෙන්දිත් අපි කලින් කතා කරාම වගේ තමයි C4 ශාකවල සිදු නොවේ කියලා තමයි අපි කතා කරන්නේ. අර නමුත් සමහර අවස්ථාවලදී ඊටම සුළු වශයෙන් වෙනවා කියලාත් අපි කතා කරනවා. මෙතෙන්දී අපිට තියෙන්නේ ඉහළ උෂ්ණත්වයේ වියලි බව සහ අධික ආලෝක තීව්‍රතා යටතේදී ප්‍රභා ශ්වසනය නම් ක්‍රියාවලිය සිදු වේ කියලා. ඒතකොට ඒ ප්‍රකාශය අපිට වැරදි ප්‍රකාශයක් විදිහට තමයි ගන්න වෙන්නේ. ඒ ප්‍රකාශය වැරදි. කලාප කපු සෛලවල හරිත ලව ආලෝක ප්‍රතික්‍රියාව සිදු කිරීම සඳහා හොඳින් අනුවර්තනය වී ඇත. කලාප කපු සෛලවල හරිත ලව හරි ආලෝක ප්‍රතික්‍රියාව සඳහා නෙමෙයි කැල්වින් චක්‍රය සඳහා තමයි අනුවර්තන වෙලා තියෙන්නේ. එතකොට මේ ප්‍රකාශයත් වැරදි. CO2 තිර කිරීම සඳහා PEP කාබොක්සිලේස් එන්සයිමයේ පමණක් තිබීම ප්‍රමාණවත්. ඒකත් වැරදි. රොබිස්කෝ එන්සයිමයක් තියෙන්න ඕන. ග්ලිසරල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට් වලින් සංකීර්ණ ප්‍රතික්‍රියා ශ්‍රේණියක් ඔස්සේ රිබියලෝස් බිස්ෆොස්ෆේට් නැත්නම් ROBP පුනර්ජනනය වේ කියලා තියෙනවා. මේක සාමාන්‍යයෙන් ප්‍රභා සංශ්ලේෂණයේදී වෙන ක්‍රියාවලිය කැල්වින් චක්‍රයේදී. එතකොට ඒක අපිට නිවැරදි පිළිතුරක් විදිහට ගන්න පුළුවන්. විවිධ ජෛව රසායනික සහ ව්‍යුහ විද්‍යාත්මක විකරණයන් මගින් කාබොක්සිලේස් ප්‍රතික්‍රියාව විශාල වශයෙන් අඩු වී ඇත. කාබොක්සිලේස් ප්‍රතික්‍රියාව නෙමෙයි ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව තමයි විශාල වශයෙන් අඩු වෙලා තියෙන්නේ. ඒතකොට මේ ප්‍රකාශයත් වැරදි.
ප්‍රශ්න අංක 180 නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුර අංක 4. ප්‍රශ්න අංක 181 ප්‍රභා සංශ්ලේෂණයේ ආලෝකය මත රඳා පවතින ප්‍රතික්‍රියාව සම්බන්ධයෙන් සත්‍ය ප්‍රකාශය මොකක්ද කියලා අහන්නේ. පළවෙනි එක තියෙනවා ප්‍රභා වර්ණක මගින් ග්‍රහණය කරන ආලෝක ශක්තිය ඍජුව ආලෝක ප්‍රතික්‍රියාවට යොදවයි කියලා. පිට ඍජුවම ආලෝක ප්‍රතික්‍රියාවට යොදවයි කියන ප්‍රකාශය නිවැරදි ප්‍රකාශයක් විදිහට ගන්න අමාරුයි. අපි අනිත් ඒවාත් බලමු. සෑම වර්ණකයක්ම ආලෝකයේ සෑම තරංග ආයාමයක්ම අවශෝෂණය කරයි. ඒක කොහොමත් වැරදි. සෑම වර්ණකයක්ම හැම තරංග ආයාමයක්ම අවශෝෂණය කරන්නේ නැහැ. එතකොට ඒක වැරදි. ප්‍රභා පද්ධති 1එහි ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා ප්‍රතිග්‍රහණය කළ ඉලෙක්ට්‍රෝන මගින් NADP ඔක්සිකරණය වේ. එතන වැරද්ද තියෙන්නේ NADP ඔක්සිහරණය වෙන්නේ. මෙතන NADP+ වෙන්න ඕනේ. ඒක පොඩ්ඩක් හදා ගන්න ඕන. හතරවෙනි ප්‍රකාශය PS2 හි ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයාගේ සිට පැමිණෙන ඉලෙක්ට්‍රෝන මගින් P680 ක්ලෝරොෆිල් අණු උද්දීපනය වේ. ඉලෙක්ට්‍රෝන මගින් ක්ලෝරොෆිල් අණු උද්දීපනයක් ගැන අපි කතා කරන්නේ උදාසීන කිරීමක් තමයි කරන්නේ. එහෙම උදාසීන කරන්නේත් P680 නෙමෙයි P700 ක්ලෝරොෆිල් අණු. එතකොට ඒ ප්‍රකාශයත් වැරදි ප්‍රකාශයක්. P680 උද්දීපනයේ නිදහස් වූ ඉලෙක්ට්‍රෝන වල ශක්තිය ප්‍රභා පොස්පොරයිලීකරණයේදී උපයෝගී වේ. ඒ ප්‍රකාශය නිවැරදි. P680 උද්දීපනයේ නිදහස් වෙච්ච ඉලෙක්ට්‍රෝන වල ශක්තිය තමයි ප්‍රභා පොස්පොරයිලීකරණයේදී උපයෝගී වෙන්නේ. එතකොට ඒ ප්‍රකාශය නිවැරදි. ප්‍රශ්න අංක 181 නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුර අංක 5. ප්‍රශ්න අංක 182 ප්‍රභා ශ්වසනය පිළිබඳ නිවැරදි වන්නේ මින් කුමන ප්‍රකාශයේද කියලා අහන්නේ. රොබිස්කෝ එන්සයිමය වෙනත් ස්ථාන දෙකකදී ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව සහ කාබොක්සිලේට් ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරයි. ස්ථාන දෙකකදී නෙමෙයි එකම අවස්ථාවේදී තමයි උද්දීපනය කරන්නේ, ප්‍රේරණය කරන්නේ. එතකොට ඒ ප්‍රකාශය වැරදි. රොබිස්කෝහි ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව මගින් 3PGA පමණක් නිපදවේ. ඒකත් වැරදි. 3PGA අණුවක් සහ 2 ෆොස්ෆෝග්ලයිකොලේට් අණුවක් තමයි නිපද වෙන්නේ. එතකොට මේ ප්‍රකාශය වැරදි. ප්‍රභා ශ්වසනයේදී රොබිස්කෝ එන්සයිමය සඳහා ඔක්සිජන් නිෂේධකයක් ලෙස ක්‍රියා කරයි. ප්‍රභා ශ්වසනයේදී රොබිස්කෝ එන්සයිමය සඳහා ඔක්සිජන් නිෂේධකයක් ලෙස ක්‍රියා කරයි. නිෂේධකයක් ලෙස ක්‍රියා කරන්නේ ඔක්සිජන් නෙමෙයි කාබන් ඩයොක්සයිඩ්. ඒතකොට ඒකත් වැරදි. ප්‍රභා ශ්වසන මාර්ගය සඳහා අවශ්‍ය වන එන්සයිම හරිතලව ග්ලයොක්සිසෝම සහ මයිටොකොන්ඩ්‍රියම් තුල අඩංගු වේ. කලිනුත් මේක කතා කරා ග්ලයොක්සිසෝම නෙමෙයි පෙරොක්සිසෝම. පස්වෙනි ප්‍රකාශය දෙන්නේ ප්‍රභා ශ්වසනය ශුද්ධ කාබන් හානියකට මඟ පාදයි කියලා. ඒක තමයි නිවැරදි පිළිතුර විදිහට ගන්න වෙන්නේ. ප්‍රශ්න අංක 182 නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුර අංක 5. ප්‍රශ්න අංක 183 ප්‍රභා සංශ්ලේෂණය පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න තියෙන්නේ. පළවෙනි ප්‍රකාශය ප්‍රභා පද්ධතියක ආලෝක ඵල ලබා ගන්නා සංකීර්ණයේ ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයක් අඩංගු වේ. ප්‍රභා පද්ධතියක ආලෝක ඵල ලබා ගන්නා සංකීර්ණය නෙමෙයි ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණය තමයි ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය දක්නට ලැබෙන්නේ. එතකොට මේ ප්‍රකාශය වැරදි. ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක ඉලෙක්ට්‍රෝන දායක මෙන්ම ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක ලෙසද ක්‍රියා කරයි. ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක ඉලෙක්ට්‍රෝන දායක මෙන්ම ප්‍රතිග්‍රාහක. ඒ ප්‍රකාශය නිවැරදි. අපි රේඛීය ඉලෙක්ට්‍රෝන ගලණය ගත්තොත් PS2 වලදී P680 ක්ලෝරොෆිල් A අණුව මගින් පිට කරන ඉලෙක්ට්‍රෝන මේ ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය මගින් ලබා ගන්නවා. ඒ වගේම මේ ඉලෙක්ට්‍රෝන නිදහස් කරනවා. ඒ නිදහස් කරන ඉලෙක්ට්‍රෝන මගින් P700 ක්ලෝරොෆිල් A අණු උදාසීන කරන්න ඒක යොදා ගන්නවා. PS2 හි ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය මගින් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ක්‍රියාවලියත් ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ ක්‍රියාවලියක් කියන දෙකම සිද්ධ කරනවා.
එතකොට අපිට නිවැරදි පිළිතුරු විදිහට මේක බාර ගන්න පුළුවන්. අපි අනිත් ඒවත් බලමු. තුන්වෙනි ප්‍රකාශය තියෙන්නේ PS2 හි ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය චක්‍රීය නොවන ඉලෙක්ට්‍රෝන ගලනයේ අවසන් ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා ලෙස ක්‍රියා කරයි කියලා. PS2 හි ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය PS1 හි ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය චක්‍රීය නොවන, ඒ කියන්නේ රේඛීය ඉලෙක්ට්‍රෝන ගලනයේ අවසන් ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා ලෙස ක්‍රියා කරයි කියලා. ඒක අපිට නිවැරදි ප්‍රකාශයක් විදිහට ගන්න බෑ. මොකද ඒ ඉලෙක්ට්‍රෝන අවසන් වශයෙන් NADPH මගින් NADP+ මගින් NADPH බවට පත් වෙන්න යොදා ගන්නවා. එතකොට අවසන් ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා විදිහට අපිට ඒක ගන්න බෑ. ඒකට ඒ ප්‍රකාශයත් වැරදි. සියලු හරිත ලව වර්ණක දෘශ්‍ය ආලෝකයේ දම්, නිල් සහ රතු ආලෝකය අවශෝෂණය කරයි. සියලුම හරිත ලව වර්ණක ආලෝකය අවශෝෂණය කරලා කියන්න බෑ. එක් වර්ණක මගින් විවිධ ආලෝක තරංග තමයි අවශෝෂණය කරන්නේ. ඒකට ඒ ප්‍රකාශය ගන්නත් බෑ. රේඛීය ඉලෙක්ට්‍රෝන ගලනයේදී PS2 හි ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයාගේ සිට පැමිණෙන ඉලෙක්ට්‍රෝන මගින් උද්දීපනය වූ PS2 උදාසීන කරයි. මෙතන PS2 නෙමෙයි PS1 වෙන්න ඕන. එතකොට ඒකත් වැරදි. ප්‍රශ්න අංක 183 නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 2. ප්‍රශ්න අංක 184 ප්‍රභා පද්ධති දෙක සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න තියෙන්නේ. ප්‍රතික්‍රියා මධ්‍යස්ථානයේ ඇති ක්ලෝරොෆිල් A අණුව P700 වේ. P700 නෙමෙයි P680. එතකොට ඒ ප්‍රකාශය වැරදි. මෙහිදී ATP පමණක් නිපදවයි. ප්‍රභා පද්ධති දෙකේදී ATP පමණක්ම නෙමෙයි ඔක්සිජන් වායු නිපදවීමක් සිද්ධ වෙනවා. එතකොට ඒ ප්‍රකාශය වැරදි. මේ අසලදී O2 වායු නිදහස් වේ. අපි කලිනුත් කතා කරා ඒක නිවැරදි. NADP+ NADPH බවට ඔක්සිහරණය වේ. මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ PS2 වල නෙමෙයි PS1 ආශ්‍රිතව. එතකොට ඒ ප්‍රකාශය ගන්න බෑ. මෙහිදී චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලනය සිදුවේ. ඒකත් වැරදි. රේඛීය ඉලෙක්ට්‍රෝන ගලනය තමයි PS2 ආශ්‍රිතව වෙන්නේ. එතකොට නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 3. ප්‍රශ්න අංක 185 ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සම්බන්ධ පහත ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය වන්නේ මොකක්ද කියලා අහන්නේ. උද්දීපනය වූ PS2 උදාසීන කිරීම සඳහා ජලය විච්ඡේදනයෙන් නිදහස් වන ඉලෙක්ට්‍රෝන යොදා ගනී. ජලය විච්ඡේදනයෙන් නිදහස් වෙච්ච ඉලෙක්ට්‍රෝන යොදාගන්නේ PS1 උදාසීන කිරීම සඳහා නෙමෙයි PS2 උදාසීන කිරීම සඳහා. තොරේ ප්‍රකාශය වැරදි. ප්‍රභා පද්ධති දෙකෙන් උද්දීපනය වූ ඉලෙක්ට්‍රෝන චක්‍රීය ඉලෙක්ට්‍රෝන පථයක් හරහා ගමන් කරයි. චක්‍රීය ඉලෙක්ට්‍රෝන පථයක් නෙමෙයි රේඛීය ඉලෙක්ට්‍රෝන පථයක් හරහා තමයි ගමන් කරන්නේ. එතකොට ඒකත් වැරදි. 3 ෆොස්ෆෝ ග්ලිසරේට් ග්ලිසරල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට් බවට ඔක්සිහරණයට ATP සහ NADPH භාවිතා කරයි. ඒ ප්‍රකාශය අපිට නිවැරදි ප්‍රකාශයක් විදිහට ගන්න පුළුවන්. අපි අනිත් ඒවාත් බලමු. කලාප කොපු සෛල තුල පවතින පයිරුවේට් PEP බවට පුනර්ජනනය සඳහා ATP භාවිතා කරයි. පයිරුවේට් PEP බවට පුනර්ජනනය කරන්න ATP භාවිතා කරන එක හරි. නමුත් ඒක වෙන්නේ කලාප කොපු සෛල තුල නෙමෙයි පත්‍ර මධ්‍ය සෛලවල. එතකොට ඒක තමයි වැරදි වෙන්නේ. ඒ ප්‍රකාශයත් වැරදි. එතකොට C4 ශාකවල රොබිස්කෝ එන්සයිමයේ ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව සිදු නොවන බැවින් ප්‍රභාෂණය සිදු නොවේ. මෙතෙන්දිත් අපිට මේකත් වැරදි කියලා තමයි ගන්න වෙන්නේ. ප්‍රභාෂණය ඊටමත් සුළු වශයෙන් සිද්ධ වෙන්න පුළුවන්. ඒතකොට ඒ ප්‍රකාශයත් වැරදි. එතකොට නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 3. ප්‍රශ්න අංක 186 පහත සඳහන් ඒවා අතරින් C4 ශාකවල ඔක්සලෝ ඇසිටේට් පිළිබඳ සත්‍ය වන්නේ. ඔක්සලෝ ඇසිටේට් සම්බන්ධව සත්‍ය ප්‍රකාශය මොකක්ද කියලා අහන්නේ. මෙතෙන්දි මතක තියාගන්න ඕන සාමාන්‍යයෙන් ශාකයක් ගත්තාම මේ ශාකයේ ප්‍රභා සංශ්ලේෂණයක් වෙන්න පුළුවන්.
ඒ වගේම සෛලීය ශ්වසනය වෙන්නත් පුළුවන්. මෙතන මේ දෙකම පොඩ්ඩක් මික්ස් කළා වගේ ප්‍රශ්නේ හදලා තියෙන්නේ. අපි ප්‍රශ්නේ බලමු. පොස්පොයිනෝල් පයිරුවේට් මගින් CO2 ප්‍රතිග්‍රහණය කිරීමෙන් කාබන් 3ක සංයුක්තයෙන් යුත් ඔක්සලෝ ඇසිටේට් නිපදවයි. ඔක්සලෝ ඇසිටේට් වල කාබන් 3ක් නෙමෙයි කාබන් 4යි. එතකොට එක වැරදි. ක්‍රෙබ්ස් චක්‍රයේදී සිට්‍රික් අම්ලය මගින් එන්සයිම් උත්ප්‍රේරිත ප්‍රතික්‍රියාවක් ඔස්සේ ඔක්සලෝ ඇසිටේට් නිපදවයි. මේ කතා කරන්නේ සෛලීය ශ්වසනය සම්බන්ධ කොටසක් විදියට ක්‍රෙබ්ස් චක්‍රයේදී සිට්‍රික් අම්ලය මගින් උත්ප්‍රේරිත ප්‍රතිග්‍රාහක ශ්‍රේණියක් ඔස්සේ ඔක්සලෝ ඇසිටේට් නිපදවයි. ඒක අපිට නිවැරදි ප්‍රකාශයක් විදිහට ගන්න පුළුවන්. ඒක අපි සෛලීය ශ්වසනයේදී සාකච්ඡා කරනවා. අපි අනිත් ඒවාත් බලමු. මයිටොකොන්ඩ්‍රියා පූරකයේ ඇසිටයිල් සහ එන්සයිම් A මගින් ඔක්සලෝ ඇසිටේට් ප්‍රතිග්‍රහණය කර කාබන් 6ක අස්ථායි අණුවක් නිපදවයි. මෙතෙන්දී අපි හැදෙන අණුව අස්ථායි අණුවක් විදිහට මේ දක්වන්නේ ස්ථායි අණුවක් විදිහට. ඒතකොට ඒකත් වැරදි. ඔක්සලෝ ඇසිටේට් පත්‍ර මධ්‍ය සෛලවල සිට කලාප කොපු සෛල තුනට විසරණය වී මැලේට් බවට පත්වේ. කලාප කොපු සෛල වලට විසරණ වෙලා නෙමෙයි පත්‍ර මධ්‍ය සෛල වලදීමයි මැලේට් බවට පත් වෙන්නේ. එතකොට ඒකත් වැරදි. ඔක්සලෝ ඇසිටේට් නිපදවීම රුබිස්කෝ එන්සයිමේ උත්ප්‍රේරණය මගින් සිදුවේ. ඔක්සලෝ ඇසිටේට් නිපදවීම රුබිස්කෝ නෙමෙයි PEP කාබොක්සිලේස් එන්සයිම මගින් තමයි උත්ප්‍රේරණය කරන්නේ. ඒකට ඒකත් වැරදි. ප්‍රශ්නයක් 186 නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 2. ප්‍රශ්නයක් 187 රේඛීය ඉලෙක්ට්‍රෝන ගලණය කියලා තියෙන්නේ. හරිතලවයේ අභ්‍යන්තර පටලයේ සිදුවේ. රේඛීය ඉලෙක්ට්‍රෝන ගලණය වෙන්නේ හරිතලවයේ අභ්‍යන්තර පටලයේ නෙමෙයි තෛලකොයිඩ පටල පද්ධතිය තුල තමයි රේඛීය ඉලෙක්ට්‍රෝන ගලණය වෙන්නේ. එතකොට මේ ප්‍රකාශය වැරදි. තෛලකොයිඩ පටල වල තමයි එක වෙන්නේ. ජල විච්ඡේදනයේ නිපද වෙන H+ සහ ඉලෙක්ට්‍රෝන NADP+ ඔක්සිහරණයට යොදා ගනී. ඒක යොදාගන්නේ P680 උදාසීන කරන්න. එතකොට NADP+ ඔක්සිහරණයට ඒක යොදාගන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන එක් ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයක් හරහා පමණක් ගමන් කරයි. එක් ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයක් හරහා පමණක්ම ගමන් කරයි කියලා අපිට කියන්න බෑ. අපි ප්‍රභා සංශ්ලේෂණය සම්බන්ධ chart එකේදී ඉලෙක්ට්‍රෝන පරිවහන දාම දෙකක් සම්බන්ධව කතා කරනවානේ. පළවෙනි එක අපි ATP නිපදවීම සම්බන්ධව කතා කරනවා. දෙවෙනි එකේදී NADP+ NADPH බවට පත්වීම සම්බන්ධව කතා කරනවානේ. එතකොට ඉලෙක්ට්‍රෝන එක් පරිවහන දාමයක් හරහා පමණක් නෙමෙයි පරිවහන දාම දෙකක් හරහා ගමන් කරනවා කියලා තමයි අපි කතා කරන්නේ. එතකොට මේ ප්‍රකාශයත් වැරදි. PS2 හි P700 මගින් උද්දීපනය වූ ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රහණය කරයි. PS1 හි P700 මගින් උද්දීපනය වූ ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රහණය කරයි. එතකොට මේ ප්‍රකාශය අපිට නිවැරදි පිළිතුරක් විදිහට ගන්න පුළුවන්. PS1 හි P700 මගින් උද්දීපනය වෙච්ච ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රහණය කරනවා. ඒ ප්‍රකාශය අපිට නිවැරදි පිළිතුරක් විදිහට ගන්න පුළුවන්. පිළිතුර පස්වෙනි පිළිතුරේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන PS1 සිට PS2 දක්වා එක් දිශාවට ගමන් කිරීමේදී ATP සහ NADPH නිෂ්පාදනය වේ කියලා. PS1 වල ඉඳන් PS2 දක්වා නෙමෙයි PS2 වල ඉඳන් තමයි PS1 දක්වා ගමන් කරන්නේ. ඒ වගේම මෙතෙන්දී NADPH නිෂ්පාදනය වීමක් වෙන්නේ නැහැ. එතකොට මේ ප්‍රකාශයත් වැරදි. නිවැරදි පිළිතුර වෙන්නේ එතකොට පිළිතුර අංක 4. ප්‍රශ්න අංක 188 ශාකවල C3 සහ C4 ප්‍රභා සංශ්ලේෂණයේ සම්බන්ධ සංසන්දනයේ නොගැලපෙන්නේ මොකක්ද කියලා අහන්නේ. C3 පැත්තේ අපිට පිළිතුරු 5ක් දීලා තියෙනවා. ඒ වගේම C4 පැත්තේ පිළිතුරු 5ක් දීලා තියෙනවා. අපිට තියෙන්නේ මේ සංසන්දනයෙන් නොගැලපෙන සංසන්දනය මොකක්ද කියලා තෝරගන්න. පළවෙනි එකේ තියෙන්නේ ප්‍රථම CO2 ප්‍රතිග්‍රාහකයා
රිබියුලොස් බිස්ෆොස්ෆේට් කියලා. ඊට පස්සේ C4 පැත්තේ තියෙනවා ප්‍රථම CO2 ප්‍රතිග්‍රාහකයා ෆොස්ෆොයිනෝල් පයිරුවේට් කියලා. ඒ ප්‍රකාශය එතකොට නිවැරදි. C3 ශාකවල ප්‍රථම CO2 ප්‍රතිග්‍රාහකයා රිබියුලොස් බිස්ෆොස්ෆේට්. ඒ වගේම C4 ශාකවල ප්‍රථම CO2 ප්‍රතිග්‍රාහකයා ෆොස්ෆොයිනෝල් පයිරුවේට්. එතකොට පළවෙනි පිළිතුර නිවැරදි. CO2 එක්වරක් පමණක් තිර කරයි CO2 දෙවරක් තිර කරයි. ඒ ප්‍රකාශයත් නිවැරදි. C3 පැත්තේ තියෙනවා ප්‍රභාෂ්වසනය සිදුවේ. එක හරි. C4 පැත්තේ තියෙනවා ප්‍රභාෂ්වසනය සිදු නොවේ. මෙතෙන්දිත් අපි අර කලින් කිව්වා වගේම තමයි. මෙතෙන්දී අපිට ප්‍රභාෂ්වසනය සිදු නොවේ කියන එක නිවැරදි පිළිතුරක් විදිහට ගන්න වෙනවා. මේක සාපේක්ෂයි අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා. එතකොට මේ අවස්ථාවේදී අපිට මේක සිදු නොවේ කියන එක නිවැරදි පිළිතුරක් විදිහට ගන්න වෙනවා. ඇයි මෙතන C3ට සාපේක්ෂ වෙන්නේ බලන්නේ. ප්‍රථම ස්ථායි ඵලය 1,3 බිස් ෆොස්ෆෝ ග්ලිසරේට් බවට පරිවර්තනය වේ. C3 ශාකවල ප්‍රථම ස්ථායි ඵලය වෙන්නේ 3PGA. එතකොට ඒක 1,3 බිස් ෆොස්ෆෝ ග්ලිසරේට් බවට පත් වෙනවා. එතකොට මේ පැත්ත හරි. ප්‍රථම ස්ථායි ඵලය පයිරුවේට් බවට පරිවර්තනය වේ. C4 ශාකවල ප්‍රථම ස්ථායි ඵලය වෙන්නේ ඔක්සලෝ ඇසිටේට්. එතකොට ඔක්සලෝ ඇසිටේට් පයිරුවේට් බවට නෙමෙයි මැලේට් බවට තමයි පත් වෙන්නේ. ඒක තමයි එතකොට නොගැලපෙන සංසන්දනය වෙන්නේ. එතකොට ප්‍රශ්න අංක 188 පිළිතුර වෙන්නේ පිළිතුර අංක 4. ප්‍රශ්න අංක 189 ප්‍රභාෂ්වසනය කියලා අපිට කියන තියෙනවා. ප්‍රභාෂ්වසනය සම්බන්ධව අහන්නේ සියලු ශාකවලට පොදු වූ සංසිද්ධියකි. ප්‍රභාෂ්වසනය කියන එක සියලුම ශාකවලට පොදු වෙච්ච සංසිද්ධියක් නෙමෙයි. එතකොට ඒක වැරදි. RUBB ක්ෂය වේ. ප්‍රභාෂ්වසනය කියාවලදී අපි කතා කරනවා ශුද්ධ කාබන් හානියක් වෙනවා කියලා. එතෙන්දී අපි ඊට අමතරව කතා කරනවා රිබියුලොස් බිස්ෆොස්ෆේට් ක්ෂය වෙලා තමයි ඒ වගේ ශුද්ධ කාබන් හානියක් වෙන්නේ කියලා. එතකොට මේ ප්‍රකාශය නිවැරදි. ශක්තිය අවශෝෂණය කරගත් ක්‍රියාවලියකි. රිසෝස් එකේ පැහැදිලිව දක්වනවා ශක්තිය අවශෝෂණය කරගත් ක්‍රියාවලියක් නොවේ කියලා. ATP නිෂ්පාදනය කරයි ATP නිෂ්පාදනය කරන්නේ නැහැ. ATP වැය වෙනවා. ඔක්සිජනේස් ප්‍රතික්‍රියාවේදී සෑදෙන සියලු ඵල මයිටොකොන්ඩ්‍රියා සහ පෙරොක්සිසෝම වල වූ එන්සයිම් මගින් බිඳ හෙළයි. සියලුම ඵල නෙමෙයි. ඵල දෙකක් හැදෙනවා කියලා අපි කතා කරා. එකක් 3PGA අණුවක් සහ අනිත් දෙක ෆොස්ෆෝ ග්ලයිකොලේට් අණුවක්. එතකොට දෙක ෆොස්ෆෝ ග්ලයිකොලේට් අණුව තමයි මෙතෙන්දී බිඳ හෙළයන්නේ. එතකොට මේ ප්‍රකාශයත් වැරදි. ප්‍රශ්න අංක 189 නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුර අංක 2. ප්‍රශ්න අංක 190 ප්‍රභා සංශ්ලේෂණයේ ආලෝක ප්‍රතික්‍රියාවේදී රේඛීය ඉලෙක්ට්‍රෝන ගලනයේදී පමණක් සිදුවන ක්‍රියාවලිය යන්නේ රේඛීය ඉලෙක්ට්‍රෝන ගලනයේදී පමණක් ප්‍රභා පද්ධති එකෙහි ඉලෙක්ට්‍රෝන අධිශක්ති මට්ටමකට උද්දීපනය. ඒක ප්‍රභා පද්ධති එකේදීත් දෙකේදීත් දෙකේම වෙනවා. මෙතන අහන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ රේඛීය ඉලෙක්ට්‍රෝන ගලනයේදී පමණක්. හරිද? එතකොට චක්‍රීය ප්‍රභා පද්ධති එකේ ඉලෙක්ට්‍රෝන අධිශක්ති මට්ටමට උද්දීපනය කිව්වහම අපිට ඒක රේඛීය ඉලෙක්ට්‍රෝන ගලනයේදී වෙන්නත් පුළුවන් සහ චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලනය වෙන්නේ ප්‍රභා පද්ධති එක ආශ්‍රිතව. එතකොට චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලනයටත් මේක දාන්න පුළුවන්. එතකොට මේ ප්‍රකාශය අපිට ගන්න බෑ. එන්සයිම උත්ප්‍රේරිත ප්‍රතික්‍රියා මගින් ජලය විච්ඡේදනය. ඒක තමයි ප්‍රභා පද්ධති දෙක ආශ්‍රිතව වෙන්නේ විශේෂයෙන්ම රේඛීය ඉලෙක්ට්‍රෝන ගලනයේදී. චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලනයේදී අපි කියනවා ජලය විච්ඡේදන වීමක් වෙන්නේ නැහැ. ඒකෙදී ප්‍රභා පද්ධති දෙක දායක වෙන්නෙත් නැහැ.
නිසා ජලය විච්ඡේදනය වෙන්නේත් නැහැ. එතකොට රේඛීය ඉලෙක්ට්‍රෝන ගලනයේදී පමණක් වෙන සංසිද්ධිය විදිහට අපිට දක්වන්න පුළුවන්. එන්සයිම් උත්ප්‍රේරිත ප්‍රතික්‍රියා මගින් ජලය විච්ඡේදන වේ කියන එක. ප්‍රභා ෆොස්ෆොරයිලීකරණය දෙකේදීම වෙනවා. මේ අනිත් පිළිතුරු බැලුවම ඒවත් දෙකේදීම වෙන අවස්ථා දෙකේදීම වෙන ඒවා. එතකොට ප්‍රශ්න අංක 190 නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 2. ප්‍රශ්න අංක 191 ප්‍රභා සංශ්ලේෂණයේ ක්‍රියා වර්ණාවලිය යනු. ක්‍රියා වර්ණාවලිය යනු මොකක්ද කියලා අහන්නේ. රිසෝස් එකේ පැහැදිලිව දක්වනවා ක්‍රියා වර්ණාවලිය කියන්නේ ආලෝකයේ විවිධ තරංග ආයාම මගින් ප්‍රභා සංශ්ලේෂණය උත්තේජනය කිරීමේ ඵලදායීතාව දක්වන වර්ණාවලිය. එතකොට ප්‍රශ්න අංක 191 නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 3. ප්‍රශ්න අංක 192 පහත සඳහන් ඒවා තුළින් කවරක් C4 ශාකවල වායුගෝලීය CO2 තිර කිරීමේදී සහභාගී වේද කියලා අහන්නේ. C4 ශාකවල වායුගෝලීය කාබන් තිර කිරීමේදී PEP කාබොක්සිලේස් එක හරි. මෙතන අහන්නේ වායුගෝලීය CO2 තිර කිරීමේදී. එතකොට රුබිස්කෝ එන්සයිමේ අපි C4 ශාකවල දක්වන්නේ කැල්වින් චක්‍රය ආශ්‍රිතව. එතකොට වායුගෝලීය තිර කිරීම සම්බන්ධව අපි කතා කරන්නේ PEP කාබොක්සිලේස් එක්ක. එතකොට ෆොස්ෆොයිනෝල් පයිරුවේට් CO2 ප්‍රතිග්‍රහණය කරනවා. ඊට පස්සේ ඔක්සලෝ ඇසිටේට් බවට පත් වෙනවා. ඒක උත්ප්‍රේරණය කරන්නේ PEP කාබොක්සිලේස්. එතනදී තමයි වායුගෝලීය CO2 තිර කිරීම සිද්ධ වෙන්නේ C4 ශාකවල. එතකොට සහභාගී වෙන්නේ PEP කාබොක්සිලේස්. ප්‍රශ්න 192 නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 1. ප්‍රශ්න 193 ප්‍රභා සංශ්ලේෂණයේ ආලෝක ප්‍රතික්‍රියාවේදී හරිත ලවය තුල සිදු නොවන දේ අහන්නේ. ප්‍රභා පද්ධති 1 සහ 2කින් ඉලෙක්ට්‍රෝන නිදහස් වීම එක හරිත ලවයේදී වෙනවා. හරිත ලවයේ තෛලකොයිඩ පටල පද්ධතිය තුල සිද්ධ වෙන්නේ ප්‍රභා ශ්වසනය. ප්‍රභා ශ්වසනය කියන එක අපි කියන්නේ හරිත ලවයේදී නිපද වෙන අන්තඵලයක්. අපි 2 ෆොස්ෆෝග්ලයිකොලේට් කියන අන්තඵලය මයිටොකොන්ඩ්‍රියා සහ පෙරොක්සිසෝම වලදී තමයි ප්‍රභා ශ්වසනය සිද්ධ වෙන්නේ. එතකොට අපිට හරිත ලවය තුලදී ප්‍රභා ශ්වසනය සිද්ධ වෙයි කියන එක ගන්න බෑ. එතකොට ඒක තමයි වැරදි ප්‍රකාශ වෙන්නේ. චක්‍රීය ප්‍රභා ෆොස්ෆොරයිලීකරණය වෙනවා. ඒ වගේම නියර චක්‍රීය නැත්නම් රේඛීය ප්‍රභා ෆොස්ෆොරයිලීකරණය වෙනවා. ප්‍රභා විච්ඡේදනයක් වෙනවා. එතකොට 193ට පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 2. ප්‍රශ්න 194 ශාකවල C3 සහ C4 ප්‍රභා සංශ්ලේෂණය පිළිබඳ පහත දැක්වෙන සංසන්දන අතුරින් වැරදි වන්නේ මොකක්ද කියලා අහන්නේ. C3 පැත්තේ තියෙනවා CO2 තිර කිරීම සිදුවන්නේ එක්වරක් පමණින්. ඒක හරි. C4 පැත්තේ තියෙනවා CO2 තිර කිරීම දෙවරක් සිදුවේ. එතකොට ඒක හරි. C3 පැත්තේ තියෙනවා ප්‍රධාන CO2 ප්‍රතිග්‍රාහකයා රිබියුලෝස් බිස්ෆොස්ෆේට්. ඒ වගේම C4 පැත්තේ තියෙනවා ප්‍රධාන CO2 ප්‍රතිග්‍රාහකයා ෆොස්ෆොයිනෝල් පයිරුවේට් කියලා. ඒතකොට ඒකත් නිවැරදි. C3 පැත්තේ තියෙනවා CO2 තිර කිරීමේ එන්සයිමය රුබිස්කෝවේ. ඒක හරි. CO2 තිර කිරීමේ එන්සයිමය PEP කාබොක්සිලේස් වේ. ඒකත් හරි. C3 ශාක පැත්තේ තියෙනවා ප්‍රභා සංශ්ලේෂණ ඵලදාව වැඩි. C4 පැත්තේ තියෙනවා ඵලදාව අඩුයි කියලා. ඒක අනිත් පැත්ත වෙන්න ඕන. C3 වලට වඩා C4 වල ඵලදාව වැඩි. එතකොට පිළිතුරු වෙන්නේ පිළිතුරු අංක 4. ප්‍රශ්න 194 පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 4. ප්‍රශ්න 195 ප්‍රභා සංශ්ලේෂණයේදී ආලෝක ප්‍රතික්‍රියාවේදී
ආලෝක ප්‍රතික්‍රියාවේදී කියලා අහන්නේ. අවශෝෂක වර්ණාවලියට අනුව ක්ලෝරොෆිල් A නිල් සහ රතු ආලෝකය සඳහා වඩාත් ඵලදායී වේ. අවශෝෂණ වර්ණාවලියේදී නෙමෙයි ඒ සම්බන්ධව අපි කතා කරන්නේ ක්‍රියා වර්ණාවලියේදී. එතකොට ඒ ප්‍රකාශය වැරදි. ප්‍රභා පද්ධති 1 උදාසීන කරන්නේ ප්‍රභා පද්ධති 2 උද්දීපනය වී නිදහස් වන ඉලෙක්ට්‍රෝන වලිනි. ඒ ප්‍රකාශය සත්‍යයි. ප්‍රභා පද්ධති 1 උදාසීන කරන්නේ ප්‍රභා පද්ධති 2 උද්දීපනය වෙලා නිදහස් වෙච්ච ඉලෙක්ට්‍රෝන මගින්. ප්‍රභා පද්ධති 2හි තරංග ආයාමය 700 නැනෝමීටර් නෙමෙයි 680 නැනෝමීටර. ඒකට ඒකත් වැරදි. ආලෝකය ග්‍රහණය කරන ප්‍රධාන වර්ණකය ක්ලොරොෆිල් A. චක්‍රයේ ඉලෙක්ට්‍රෝන ගලණයේදී ATP සහ O2 නිපදවයි. ATP නිපද වෙනවා. O2 නිපද වෙන්නේ නැහැ. ප්‍රශ්න අංක 195 නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුර අංක 2. ප්‍රශ්න අංක 196 ආලෝක ප්‍රතික්‍රියාවේදී චක්‍රීය ඉලෙක්ට්‍රෝන පතය රේඛීය පතයෙන් වෙනස් වන ලක්ෂණයක් නොවන්නේ. චක්‍රීය ඉලෙක්ට්‍රෝන පතය රේඛීය පතයෙන් වෙනස් වන ලක්ෂණයක් නෙමෙයි. නොවෙන්නේ මොකක්ද කියලා අහන්නේ. O2 නිදහස් නොවීම. O2 නිදහස් නොවීම චක්‍රීය ඉලෙක්ට්‍රෝන පතය රේඛීය පතයෙන් වෙනස් වෙන ලක්ෂණයක්. එතකොට අපිට ඒක ගන්න බෑ. NADPH සෑදීම. ඒකත් චක්‍රීය ඉලෙක්ට්‍රෝන පතය රේඛීය පතයෙන් වෙනස් වන ලක්ෂණයක් ගන්නත් බෑ එතකොට. pH 2 පමණක් සම්බන්ධ වීම ඒකත් එහෙමයි. ඉලෙක්ට්‍රෝන චක්‍රීය පතයේ ගමන් කිරීම ඒකත් එහෙමයි. එතකොට ප්‍රභා පොස්පොරයිලීකරණය සිද්ධ වීම අපිට දෙකේම දකින්න තියෙන ලක්ෂණයක්. එතකොට ඒක තමයි වෙනස් වන ලක්ෂණයක් නොවන්නේ. ප්‍රශ්න 196 නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුර අංක 5. ප්‍රශ්න 197 PEP කාබොක්සිලේස් එන්සයිමය සම්බන්ධව තමයි අහන්නේ. එතකොට PEP කාබොක්සිලේස් එන්සයිමය සම්බන්ධව අහන්නේ. PEP කාබොක්සිලේස් එන්සයිමය C4 ශාකවලදී ROBP උපස්තරය ලෙස භාවිතා කරා. ROBP උපස්තරය විදියට නෙමෙයි පාවිච්චි කරන්නේ. එතකොට ඒක වැරදි. PEP කාබොක්සිලේස් උපස්තරය විදියට පාවිච්චි කරන්නේ ෆොස්ෆොයිනෝල් පයිරුවේට්. එතකොට ඒ ප්‍රකාශය වැරදි. ප්‍රභා ශ්වසන යාන්ත්‍රණයේදී O2 වලට මනා බඳුතාවක් දක්වයි. PEP කාබොක්සිලේස් සම්බන්ධව අපි ප්‍රභා ශ්වසනය කියන එක එච්චර කතා කරන්නේ නැහැ. එතකොට මේ ප්‍රකාශය ගන්න බෑ. C4 පතයේදී CO2 තිර කිරීම සඳහා ROBP කාබොක්සිලේස් වලට වඩා කාර්යක්ෂම වේ. ඔව් ඒක නිවැරදි. PEP කාබොක්සිලේස් ROBP කාබොක්සිලේස් වලට වඩා කාර්යක්ෂමයි. එතකොට ඒ ප්‍රකාශ නිවැරදි ප්‍රකාශයක් විදිහට ගන්න පුළුවන්. බඩේරුඟු ශාකවල පත්‍ර මධ්‍ය සෛල තුලදී රුබිස්කෝ සමග තරඟකාරී ලෙස ක්‍රියා කරයි. ඒ ප්‍රකාශය වැරදි. V අස්වැනි ඉහළ නැංවීමට දායකත්වයක් සපයයි. V සම්බන්ධව අපි කතා කරන්නේ C3 ශාකයක් විදිහට. එතකොට PEP කාබොක්සිලේස් එන්සයිමය V වල දකින්නේ නැහැ. එතකොට ඒකත් නිවැරදි පිළිතුරක් විදිහට ගන්න බෑ. එතකොට නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුර අංක 3. ප්‍රශ්න 197 නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුර අංක 3. ප්‍රශ්න 198 බ්ලැක්මන්ගේ සීමාකාරී සාධක මූලධර්මය අනුව සාමාන්‍ය තත්ත්ව යටතේදී ප්‍රභා සංශ්ලේෂණ සඳහා ප්‍රධාන සීමාකාරී සාධකය CO2 සාන්ද්‍රණය. ප්‍රශ්න 198 නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුර අංක 3. ප්‍රශ්න 199 ප්‍රභා සංශ්ලේෂණය සම්බන්ධව නිවැරදි ප්‍රකාශය තෝරන්න තියෙන්නේ. C4 ශාකවල පත්‍ර මධ්‍ය සෛල හරිත ලව ආලෝක ප්‍රතික්‍රියාවට අනුවර්තන පෙන්වයි. අපි කලිනුත් කතා කරා C4 ශාකවල පත්‍ර මධ්‍ය සෛල ආලෝක ප්‍රතික්‍රියාවට අනුවර්තන වෙලා තියෙන්නේ. ඒ වගේම කලාප කොපු සෛල කැල්වින් චක්‍රයට අනුවර්තන වෙලා තියෙන්නේ. එතකොට පළවෙනි ප්‍රකාශය නිවැරදි.
ප්‍රභා පද්ධති සහ වෙනත් අණුක සංඝටක තුළින් ඉලෙක්ට්‍රෝන එක් දිශාවට ගැලීමේ ශක්ති පරිනාමණය චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලණයයි. එක් දිශාවට ගලන්නේ රේඛීය ඉලෙක්ට්‍රෝන ගලණය. එතකොට ඒක වැරදි. 1 3 bis phosphoglycerate ග්ලිසරල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට් බවට පියවරෙන් පියවර ඔක්සිහරණය වේ කියලා තියෙන්නේ. ඒ ප්‍රකාශනය වැරදි. CO2 තිර කිරීමේදී PEP කාබොක්සිලේස් රුබිස්කෝ එන්සයිමයට වඩා කාර්යක්ෂම ඒක. කලින් කතා ඒක නිවැරදි. C4 යාන්ත්‍රණයේදී පතර මධ්‍ය සෛල තුල කාබොක්සිල් හරණයක් සිදුවේ. පතර මධ්‍ය සෛල තුල වෙන්නේ ආලෝක ප්‍රතික්‍රියාව. කලාප ගොපු සෛලවල තමයි කැල්වින් චක්‍රය වෙන්නේ. එතෙන්දි තමයි කාබොක්සිල්කරණය වෙන්නේ. කාබොක්සිල් හරණයක් නෙමෙයි කාබොක්සිල්කරණය. ඒකට ඒක කොහොමද වැරදි? A, C සහ D තමයි නිවැරදි පිළිතුරු වෙන්නේ. ප්‍රශ්න අංක 199 නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 2. ප්‍රශ්න අංක 200 ප්‍රභා සංශ්ලේෂණයේ ආලෝක ප්‍රතික්‍රියාව සම්බන්ධව සත්‍ය වගන්ති මොනවද කියලා අහන්නේ. ප්‍රභා පද්ධති දෙකෙහි ප්‍රතික්‍රියා මධ්‍යස්ථානයේ ඇති ක්ලෝරොෆිල් A අණු තරංගායාම 700 නැනෝමීටර වන තරංග අවශෝෂණය කරයි. 700 නෙමෙයි 580 වෙන්න ඕනේ. ඒකට ඒක වැරදි. ප්‍රභා පොස්පොරයිලීකරණය සහ ඔක්සිකාරක පොස්පොරයිලීකරණයෙන් ATP නිපදවයි. ඔක්සිකාරක පොස්පොරයිලීකරණයක් වෙන්නේ හැමතෙන්දී. එකත් වැරදි. චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලණයේදී ATP සෑදෙන අතර NADPH සහ O2 නිදහස් නොවේ. චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලණයේදී ATP හැදෙනවා. ඒ වගේම NADPH සහ O2 නිදහස් වෙන්නේ ඒක හරි. C4 ශාකවල පතර මධ්‍ය සෛල හරිත ලව ආලෝක මත රඳා පවතින ප්‍රතික්‍රියාව සඳහා අනුවර්තන පෙන්වයි. ඒකත් හරි. රේඛ ඉලෙක්ට්‍රෝන ගලණයේදී ප්‍රභා පද්ධති දෙකෙහි ප්‍රභා සංශ්ලේෂක වර්ණක සහ වෙනත් අණුක සංඝටක ඔස්සේ ඉලෙක්ට්‍රෝන එක් දිශාවකට ගැලීම සිදුවේ. රේඛීය ඉලෙක්ට්‍රෝන ගලණයේදී ප්‍රභා පද්ධති දෙකෙහි ප්‍රභා සංශ්ලේෂක වර්ණක අන්න එතන තමයි ගැටලුව තියෙන්නේ. වර්ණක සම්බන්ධව අපි කතා කරන්නේ නැහැ. එතකොට මෙතන ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය වෙන්නේ නැහැ. මෙතන 680. එතකොට C සහ D තමයි නිවැරදි පිළිතුරු වෙන්නේ. ප්‍රශ්න අංක 200 නිවැරදි පිළිතුරු වෙන්නේ පිළිතුරු අංක 4.